රැට හරි සද්දයි මාත්‍යා නිදියන්න බෑ දඟලනවා කෙන්දිරි ගානවා හරියට මෙහි අර දඩබඩ ගාලා සීට් උඩින් පැනගෙන දුවනවා පූසෝ පනින හෝ ගාලා කෑ ගහන පොර කාගෙන යක්කු වගේ. එතකොට මම පිරිත් කියන ඇඳ උඩ ඉඳගෙන ඒ සනිකව නැති වෙනවා. එතකොට මට හොඳටම තේරෙනවා මේ පූසෝ නෙවෙයි කියලා. හොඳට දන්නවා මම පිරිත් කියන පටන් ගන්නකොටම ඒ සද්ද ඔක්කොම නැතුව යනවා මට. මම ඒකෙන් හොඳම දන්න මේ තියෙන අහල පහල තියෙන මොකක් හරි මට තියෙන්නේ මේ ගෙදරට කියලා. මට ඉන්න බෑ මහත්තයා. හරි අමාරුයි. මේ මට මෙතනින් යන්න කොහට හරි මොනාරි කීයක් හරි ලැබෙනවා නම් පොඩි මං අද ගත්තේ ඊර මට එපාම වුණා නිදියන්න ගිහලා ඇහැරිලාම හිටියේ. මේ සද්දට සද්ද කියන්නේ මගේ ගේ ළඟින් දුවනවා. කොරුණක් නෙවෙයි. මට දන්නේ මොකක් හරි තියෙනවා දෙයක්. දුවන සද්දය එන මේ සීට් කැලි උඩින් පනිනවා. කෙන්දිරි ගානවා ඕ ගාල සද්ද මහත්තයා මට හරි බයයි ඉන්න කවුරුත් නැහෙනේ දැන් මට හරි බයයි ගෙදර ඉන්න මම එකින්ද උදේම ග්‍රාමසේක මාතර කෝල් කරා මේක බෑ මහත්තයා සද්දත් එක්ක ඉන්න බෑ මේ හරිය ගඳ කියන්නේ පහුගිය දවස් හොඳටම ගඳයි දැන් අර අවුව වැටෙනින්දා පොඩ්ඩක් වේලිනකොට ගඳ අඩු හුලම් පාරට ගඳ එනවා මිනි දැන් නම් 19 මහත්තයා ග්‍රාමසේක මහත්තයා ගොඩ ගත්තා ඒවා වල දැම්මත් එක්ක දැන් තාත්තනේ මිනිහක් තියෙනවා මෙතන අර මන්නම් බලන්ඩාත් ආවේ නෑ අර ළමයක් වද බිනි දෙකක් තියෙනවා කියලා බුදු පිය සෙනෙහස පමණක් මේ ඉතින් අපේ සදහටම අප හැරදා යන්නට ගිය හදවතේ ආදරණීයන්ට බුදු සසුනේ යුතුයකම ඉටු කරන්නට ශෝකාලාපයන් මැවූ 2025 වසරට සමුදෙන දෙසැම්බර් 31 වනදා වහරක මෙත් කරනා උතුම් පින්බිමට බැති සිතින් සහ සම්බන්ධ වන්න එන්න අපේ සෙනෙහසේ යුතුයකම ඉටු කරමු අපට පෙවුලේ කිරට තුන් දිය බිඳට පෑ සිනහවට හොන් තැනක සිට පින් පුරන්නට කලගුණ සලකමු යලිදු සසරේ කවදාක හෝ මෙවන් අකල් මරණයකට පත් නොවේ නිවනින් නිවී සැනසෙන්නට ඔවුන්ටද මග සලසමු අපේ දිනෙත ටීවී මනුදමේ පිඳුණු ජීවය යළි හදන තැන පියෝ ටීවී 118 ජාතික බෞද්ධ නාලිකාව